හැමෝටම සුබ දවසක්. නිවී සැනහෙන සුන්දර උදෑසනක මීදුමින් වැසී ගිය ලස්සන ගම්මානක පුංචි කාමරේ එළිය බලද්දී හිතට දැනෙන්නේ සීතල හැඟුමක්. හරිම ප්‍රබෝධමත් සිතුවිලි වලින් අද දවස හරිම ලස්සන සුන්දර වූ වටිනා දවසක් කියලා තමයි මට හිතෙන්නේ. ඇයි දන්නවද? මේ දවස මට හරිම විශේෂ දවසක්. අද තමයි මගේ පුංචි දුවගේ 3 වෙනි උපන්දිනය. පුංචි සන්දියේ එයාව මගේ කුසේ තියාගෙන මම විඳපු දුක් වේදනාවල් ඒ හැමදේම මම දරාගත්තේ හරිම සතුටින්. මට පුංචි දෝනියෙක් ඕන වෙලා මම එයා මගේ කුසේ පිළිසිඳ ගන්න කලින් ඉඳලම මම දුවෙකුගේ හීන ගොඩක් දැක්කා. ඉතින් දෙවියන් වහන්සේ මට ලොකු ආශිර්වාදයක් කළා කියලා තමයි මට හිතෙන්නේ. ඒක හාස්කමක් වගේ. මට ඉල්ලපු විදිහටම දුවක් දුන්නා. ඉතින් මගේ දුව ටිකෙන් ටික ලොකු වෙද්දී හැබැයි එයාගේ තාත්ති වගේමයි. ඒක ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මම ගොඩක් සතුට වෙනවා. මොකද දුවෙක් අනිවාර්යෙන් තාත්තා වගේ තමයි. ඒ වගේ තමයි උපදින්නේ. හැබැයි ටිකක් ලොකු වෙද්දී එයා අම්මගේ ෂේප් එක ගන්නවා මම වගේ. මමත් පුංචි සන්දියේ මගේ තාත්තා වගේමයි. මගේ තාත්තගේ අම්මා වගේමයි. ඒත් ටිකක් ලොකු වෙද්දී මම මගේ අම්මා වගේ. ඉතින් කොහොම වුණත් කවුරු වගේ වුණත් එයා මගේ දුව. ඉතින් මගේ දුව අද 3 වෙනි වියට පා තබනවා. මට මේ දවස විශේෂයි, සුවිශේෂයි. මගේ වැඩවල ඉවරයක් නැහැ. පේනවද? මම කේක් හදනවා. ඉතින් කන්න කෑම බීම. ඉතින් මේ හැමදේම පිළියෙල වෙන්නේ මගේ අතින් තමයි. මගේ පුතාලා, මගේ මහත්තයා මේ හැමෝමත් මට උදව් කරනවා. හැබැයි ගොඩාක් බර තියෙන්නේ මටයි. ඉතින් බලන්නකෝ මේ උපන්දින පාටිය මම ලස්සනට නිර්මාණය කරනවා. ලස්සනට ගන්නවා. අපිට ගොඩක් නෑදෑ පිරිවර, ඒ වගේම යාළු මිත්‍රාදීන් එහෙම නැහැ. අපි ලංකාවෙන් පිටනේ ඉන්නේ. ඉතින් මේ වටේටම ඉන්නේ ජපන් ජාතිකයින්. ඉතින් ඒගොල්ලන්ට එහෙම පුරුද්දක් නැහැ. ගෙවල් වලට ඇවිල්ලා එහෙම පාපී ලංකාවේ මිනිස්සු වගේ පාටියකට සහභාගී වෙන විදිහ එකක් මෙහි ගොඩක් වෙලාවට නැහැ. ඉතින් අපි අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලාවත් සමහර වෙලාවට දන්නේ නැහැ. ඒක මේ රටවල් වල ක්‍රමේ.